හායි යාළුවනේ මම ඔයාලට අරගෙන ආවනවා රාවණ රජුරුවන්ගේ හැම විස්තරයක්ම මම ඔයාලට අරන් එනවා. මම පාර්ට් 1 එකේ ඉඳලා රාවණ රජුරුවන්ගේ ඉපදීම ඉඳලා රාවණ රජුරුවන්ගේ පියාගේ හා පියාගේ මව සහ ඔක්කොගෙම විස්තරයක් රැගෙන එනවා. රාවණ රජුරුවන්ගේ දැනට තියෙන සිරුර කොහෙද තැන්පත් කරලා තියෙන්නේ? රාවණ රජුරුව කොහොමද මැරුණේ? රාවණ රජුරුවන්ගේ හැම විස්තරයක්ම මම ඔයාලට පාර්ට් 1 එකේ ඉඳලා රැගෙන එනවා. ඔයාලා මාව සර්ප්‍රයිස් කරලා මම බෙල් අයිටම් එක ටච් කරලා මාව තියාගන්න. ඔයාලට හැමදේම හැම රාවණ රජුරුවන්ගේ හැම විස්තරයක්ම නුවරඑළියේ ඉඳලා රාවණ රජුරුවන්ගේ සිරුර තැන්පත් කරලා තියෙන නුවරඑළියේ ඒතන ඉඳලා හැමදේම මම ඔයාලට රැගෙන එනවා. මාව සර්ප්‍රයිස් කරලා මම බෙල් අයිටම් එක ටච් කරලා තියාගන්න. මම රාවණ රජුරුවන්ගේ පාර්ට් 1 එකේ ඉඳලා හැමදේම ඔයාලට මම රැගෙන එනවා. ඔයාලා මාව සර්ප්‍රයිස් කරලා තියාගන්න. ඒ වගේම රාවණ රජුරුවන්ගේ යානේද රාවණ රජුරුවන්ගේ පාවන යානේ හැදුවේ කොහොමද? රාවණ රජුගේ පාවන යානේ කවුද නිර්මාර්තු ඒ හැමදේම මම ඔයාලට රැගෙන එනවා. රාවණ රජුගේ හැම විස්තරයක්ම මම ඔයාලට රැගෙන එනවා. මාව සර්ප්‍රයිස් කරලා මාව ෆලෝ කරලා මාව හැමකට කමෙන්ට් එකක් දාලා මාව සර්ප්‍රයිස් කරලා බෙල් අයිටම් එකට ටච් කරලා ඔයාලා මාව තියාගන්න. ඔයාලා රාවණ රජුගේ හැම විස්තරයක්ම හෙට ඉඳලා රාවණ රජුරංග කොහොමද සිල්ල තියෙන්නේ කොහෙද රාවණ රජුර මැරුණේ රාම රාවණ යුද්ධය ගැනද ඒ හැම විස්තරයක්ම මම ඔයාලට රැගෙන එනවා. හෙට ඉඳලා මාව සර්ප්‍රයිස් කරලා තියාගන්න. මොකද රාවණ රජුරෝ කට්ටිය ගොඩක් වීඩියෝ කරලා තියෙනවා රාවණ රජුරෝ මෙහෙම කියලා. එහෙම නෙවෙයි. රාවණ රජුගේ සත්‍ය විස්තර රැගෙන එනවා. ඔයාලා මාව සර්ප්‍රයිස් කරලා තියාගන්න. ඔයාලට පාර්ට් 1 එකේ ඉඳලා පාර්ට් 10ට එනකම් මම කොටස් 10ක් වශයෙන් ඔයාලට දෙන්නම්. ඔයාලට රාවණ රජුගේ ෆොටෝ එකේ පවා සිල්ල කොහෙද තැන්පත් කරලා තියෙන්නේ හැමදේම ඔයාලට රැගෙන එන්නම්. මාව සර්ප්‍රයිස් කරලා තියාගන්න. හෙට ඉඳලා ඔයාලට හෙට මම වීඩියෝ එකක් කරලා තියෙන්නේ. හෙට ඒක උදේ 10ට මම වීඩියෝ එක දානවා. ඔයාලා මාව සර්ප්‍රයිස් කරලා තියාගන්න. වීඩියෝ එක බලා ගන්න පුළුවන්.